මුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි සතුන් සමග ගොඩ මළු වී කරන රාජෝ සතු දැනගන්නට ගඟ දෙමු පිරිසක් පිරිහෙවිලු දැනගන්නට ගඟ දෙමු පිරිසක් පිරිහෙවිලු මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි අයුක්තියට ඉඩ නැති යුක්තිය ලොව රජ වෙති වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දුකට වැටි ඇති මිතුරු සතුන් හට අතහිත දෙන්නට අපි යන්නේ බෑ 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 අතුරු එනවා මූදුරක් උසගෙව් ආමෙන් ඇයි කලබල කොයි පැත්තෙන් දෙන්නේ බලනකො වටපිට මෙන් නෑ මේ පැත්තෙන් ඕන රුවල ඇරෙව්වා දැන් හරිත බලනවා වටෙන් මෙනවා වගේ අන්න මේනුත් එන ඔය කියන විදිහට නැව හරවන්න බෑ හරියට බලලා එකක් කියනවලු වට කරලා ඕන්න සතුරු වෙනවා යුද විධිවිධාන ලබා ගැනීමට වහම මාලකට වරෙල්ලා සටනට ලෑස්තිද අපි රෙඩි සර් අපේලා තනකොළ පෙත්තාස් ගෲප් එක නෑනි හිටියනම් ඔක්කොම ප්‍රශ්න විසඳනවා සතුරු කොහෙද කියලා බලන්න දියරකුස්ගේ මිනිස්සු අපි වට කරලා වගේ ඒ ඉදිරියෙන් එන්නේ දියරකුස් ආංගොරු මේනුත් එනවා හරි මට ඇහුණා ඔක්කොම ඔය නලාව පොඩ්ඩක් දෙන්න මට හරි ડોක්ටර් මෝර්නින් ડોක්ටර් හොඳ හිත මට විසිල් කරනවා ඇහුණා. ඔව් යාළුවා මං ඔහෙට එන්න කිව්වේ පොඩි උදව්වක් බලාපොරොත්තු වෙයි. දියරකුස්ගේ මිනිස්සු අපිට බොහොම කරදර කරනවා. බැරිද උට පොඩි පාඩමක් උගන්නන්න? සුළු වැඩක් නේ ડોක්ටර්. මං ඕනනම් ඔක්කොම නාවන්නම්. ඔයාට ඔය සැඩ ඕන්න මං කියනවා. ඔහෙ සුකano ගියා බෝට්ටු හරන්න බෑ අයින් යන්න අප්පද බල කැප්ටන් පිසුද මන් දන්නේ එහාට යනවා මෙහාට යනවා ඕන නැංග තේනෝ බොහොම හොඳයි ජති මෝට බොහොම ස්තුතියි ඕන වෙලාවක හෙල්ප් කෙරියෝ. අද නම් හොඳ පාඩමක් ඉගෙන ගත්ත දියරකු දිනේ ජූනි 2 වෙනිදා ගමන් මග දකුණින් අංශක 20ක් උතුරට සුළඟ ඉතා සැරයි දියරකුස්ගේ කරදර ඉවරයි වගේ කොහොමද නැහැ කැමරා ඇස්තිද හරි සර් මේ ගේනවා බොහොම ස්තුතියි කැමරා සයි වාගේ හරි ෂොක් කවු. පොඩ්ඩක් ඉන්න ඇයි ඔච්චර කලබල කරන්නේ හරි දැන් පටන් ගන්න පටන් ගන්න කොහොමද කෑම බූදේ? අද කුණාටුව සැරයි කොහොමද තව කැම තියෙනවද දැක්කද මෝරුන්ට කියලා අපිව නෑවුවා ඔය සත්තු එක්ක කතා කරන රහස මම දැනගන්න ඕනේ වතුර ගිලිලා මට එපිසා ඔව් චව් වහගන්නවා කට පට වැහුනේ බෙල්ලක්ගේ කොක්දු ඇති දන්නවද අපිට බැරි කලේ අර ලා තනකොළ පෙත්තාස් ගෲප් එක බෑ කියන්න බෑ කියලා කොකාට උගන්නලා මතකද අපිට බෙල්ලන්ගෙන් හොඳටම ගැස්සුවා අද උන්ට මෙහෙ එන්න බෑ මම උන්ට විස දුන්නා අනාගතේ අපේ අතේ අනාගතේ අපේ අතේ උන් දැනටම විස හේපු තිරෝ කාලා ඉවරයි ඒවා කැවුනාම කෙලස් ඇවිස්සෙනවා සාමය නැති වෙනවා ඒවා වෙලා ඉවරයි හරිද හරි ඒත් මට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඔව් අහමු අර දොස්තර හොඳ හිත බේත් දීලා උන් නැගිටලා આવොත් දොස්තර ගාව බේත් නෑ මොකොත් අපි කොහමද ඒක දන්නේ ඕවා මොලේ පිස්සු කරන විස තේරුණාද? සාමය නැති වෙනවා. ડોක්ටර්ගේ උදව්වට එන්නේ නැහැ.
එතකොට අපේ වැඩේ අපිට කරගන්න පුළුවන්. හරිද? හරි. ડોක්ටර් හොඳ කරොත් මොකද කරන්නේ? වහගන්නවකට. මම එකපාරක් කිව්වනේ ડોක්ටර් ගාව කෙලස් විසට බෙහෙත් නෑ. ලාතනකොළ පෙත්තාස් ගෲප් එක ආසයි. මේ පාර ජය මට. R2B2 ගොම්පීටර් ස්පීකින් තඩි තල්මහෙක් ડોක්ටර්ගේ නැව පැත්තට යනවා. අන්න දැන් තමයි හොඳම වෙලාව ડોක්ටර් සතුත් එක්ක කතා කරන්න හැටි අපිට දැනගන්න. අවුදව් අර රාඩියෝ ඔන් කරනවා. අපිට එතකොට තල්මා යන්නේ කොහාටද මොකටද කියලා දැනගන්න පුළුවන්. තවත් ඉතින් බලාගෙන ඉන්න නැතුව ඉක්මනට ඔක ඔන් කරනවා. වැඩි පරක් වෙන්න එපා. ඔය ඉතින් ගල්ලිබ්බ වගේ බලාගෙන ඉන්නවා. අපිටම කොහෙ ගියාම? බෝඩයා කීන එක කරනවා. ඔබට ඔන්න ඇයුවා. හොඳම. අර යන්නේ තල්මා. අර තියෙන්නේ ડોක්ටර්ගේ නැව. කොහොමද වැඩේ? දැන් අපිට තියෙන්නේ කතාව අහගෙන ඉන්න කතා කරන පිළිවෙල දැනගන්න. තේරුණාද? ඔක්කොටම හරිද? හරියට හරි. වැරදි නැත්තම් හරි නේද? දෙන්නම හරි. මාතා. හැබැයි මං කියන්නේ හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි හොඳ කල්පනාවෙන් තමයි ගිය පාරත් කළේ නෑවා. නෑ මේ සැරේ එහෙම වෙන්නේ නෑ. ඔසවන දුර බලන්නේ. මගේ ස්විච් හරි. බලන් ඉන්න එපා මම ලෑස්ති. ඔන්න ඉස්සුවා. බානවා මේක. ෆ්ලැට්. මොනවා? ලොක්ක ෆ්ලැට් කිව්වා? තව පොඩ්ඩෙන් ඔළුව ඔම්ලට් එක වෙලා නවතින්නේ. බලන් ඉන්නවා පොඩි බබ්බු වගේ. යවනවා මූදයටින් යන මයික්‍රොෆෝන් එක උන්ගේ කතාව අහගන්න. යවනවා ඉතින්. මිස්ටර් තල්මස් කාලයකට පස්සේ කොහමද? ඉක්මනට දානවා ටේප් රෙකෝඩර් එක. මට දැනගන්න ඕන ડોක්ටර් තල්මස් එක කතා කරන්න. ડોක්ටර් තනකොළ පෙත්තන්ගේ දූපතේ සේරටම බෝ වෙන ලෙඩක් හැදිලා. ලා තනකොළ පෙත්තාස් පොප් ගෲප් එකේ ලීඩර් මගේ කරන් ආවා. හරි අපරාධයක් නේ. ඉක්මනට උඩට එවන්න. හොඳයි ડોක්ටර්. හොඳයි. ඔන්න එනවා. ඔන්න. හරි. අනේ ડોක්ටර් අපි සේරම ඉවරයි ડોක්ටර්. අපේ දැන් දූපතේ වෙන්න එපා. දිව්‍යහණීල කතා කරමුකෝ. හොඳයි. ડોක්ටර් මම යනවා. Thank you Mr. Talmas. අන්න කතා කරනවා අන්න කතා කරනවා මට තව පොඩි පණිවිඩයක් තියෙනවා මට කියන්න අමතක වුණා. හදිසියක්. ආයෙන කීයටද පුළුවන් එන්න? හොඳයි ඒ වෙලාව හොඳයි. ආයෙන ගිහින් ඒ වෙලාවට එන්නකෝ. මට නම් තේරෙන්නේ නැහැ මොනවද කතා කරලාද කියලා. නමුත් දොස්තරට නම් තේරෙනවා. දොස්තර දන්නවා තල්මහා මොනවද කියන්නේ කියලා. තල්මස්ගේ භාෂාව දොස්තරට තේරෙනවා. මම ඔය රහස හොයා ගන්නවමයි කොහොම හරි. නෑ මං අහන්නේ හොයාගත්තයි කියලා ඇති වැඩේ මොකද මං අහන්නේ? ඉතින් කියන්නේ මොකද්ද මේ කලබලේ? එදා සන්තෝෂෙන් ගමේ කියන්නේ. ඒක ඇත්ත. අපි සින්දුවෙන්ම හිටියේ. කොහෙද? වැඩි දවසක් ගියේ නෑ පටන් ගත්තා. එකාට එක රුස්සන්නේ නැතුව ගියා. මොනවා? ඇත්තමයි ડોක්ටර්. හරි පුදුමයක්. යාළුවෝ ගහ ගන්නවා. කියන්නත් පුදුමයි ડોක්ටර්. නෑ. හැබැයි මොකෝ ගැනද? කවුරු හරි ගොතාපු බොරු විශ්වාසයි. ඒවා එක දෙක කරලා පතුරවනවා. ඒක තමයි ලොකුම විනාශය. ඒක හරි භයානක දෙයක්. අපෙන් කාටවත් වරදක් නෑ. සින්දු කියලා සන්තෝෂෙන් හිටියා. ડોක්ටර් දන්නවනේ. මේ ඔක්කොම උනේ හිටි හැටියේ. හැබැයි කැප්ටන් දියරන්ස්කුගේ සගයෝ ගැවසිලා තියෙනවා අපේ ඉරිඟු ආයාසේ ඔය ලෙඩේ හැදෙන්න දවස් දෙක තුනකට කලින්. ඒක සැකසහිතයි. මං හිතන්නේ අපි අහිංසක මිනිස්සු. ඇයි ඉතින් අපිට කරදර කරන්නේ ડોක්ටර්? R2D2 ගොම්පීටර් ස්පීකින් කොහටද යන්න ඕනේ කියනවා ඉක්මනට මට නිදිමතයි. අපි ගිහින් මේක ගැන සාකච්ඡා කරමු. මගේ තන. ඒක මගේ තන. දෙනවා බෙල්ලට මේක මගේ තන. මගේ නම මේ මෙතන දුවිල්ල තවුසලා ලාස්ට් ගිහින් ඉඳ ගන්නවා කියන. යනවා. යනවා ගිහින් කොඩියට ආචාර කරනවා. මේ අපේ කොඩියේ මේ අපේ සේවය අපි මූදු හොරු ඒ නම් වහකිනවා. දැන් අපේ සාකච්ඡාව. සාකච්ඡා. ඔව් අපි හැමදාම සාකච්ඡා. අපි එහෙන් දොස්තර ගහනවා. අපි මේ සාකච්ඡා. වහනවා කට. වැහුවාකට. දැන් මම පෙන්නලා දෙන්නම් ડોක්ටර්ගේ රහස අපට දැනගන්න ඕනේ ඇයි කියලා. ලෝකේ එක එක જાතියේ සත්තු ඉන්නවා. එක එක සතාගේ එක එක දස්කම්. මෙන්න අලියා ශක්තිය. සිංහයා රෞද්‍රයි. මිනිමෝරා නරකයා. නරියා කපටියා. දැන් මේ හැම එකාගේම උදව් අපිට ගන්න පුළුවන් නම් ડોක්ටර් හොඳ හිත වගේ ඒ දස්කම් පාවිච්චි කරලා ලෝකෙම අතට ගන්න පුළුවන්.
ඒකයි අපිට ડોක්ටර්ගේ රහස දැනගන්න ඕන කරලා තියෙන්නේ. තේරුණාද? ඕකට දාද නෑවේ බොස් ඈ. වතුර වැටුණට දිය වෙනවද? දිය වෙන්නේ නෑ. හැබැයි මොලේ හෙම්මිරිසාව. බලනකොට එක දෙක වෙලා පේන්නේ බොස්. ඇති. දැන් මෙලහකට ලා තනකොළ පෙත්ත දොස්තරට විස්තරේ කියනවා ඇති. එක වැටුණු තැන ඩොක්ටර් මිස්ටර් තල්මස් එක මං හොරෙන් පැනලා ආවේ. උන් මටත් ගහන්න ආවනේ. හැබැයි ඉතින් මොන හරි ඉක්මනට කළේ නැත්තම් ගමම ඉවරයි ඩොක්ටර්. අපි යමු දැන්. බලා ඉඳලා බෑ. අපි ඉක්මනට යමු පෙත්තන්ගේ දුවට. ජිමි වහම නැව හරවන්න පෙත්තන්ගේ දුවට. මම හිතුවා හරි නැව හරවලා පෙත්තන්ගේ දූපතට. අපි උඩට ගිහින් නවත්තන්නද? එහෙම නෙවෙයි ඒක කරන්න තියෙන්නේ. අපි උඩට ගිහින් අපටි කමින් දොස්තරව අපේ අතගාවට ගෙන්න ගම්මු. ඔව් කපටි කමින් ගෙන්න ගමු. අපි දූපතක් පෙන්නමු. ඩොක්ටර් අර බලන්න දූපතක්. අර ඕ හැබැයිටම දූපතක් නේද? ඒ දූපත ඉස්සර නම් ඔතන තිබුණේ නැහැ. හැබැයිට පුදුමයිනේ. එහෙනම් කොහොමද එකපාරටම උඩට මතුනේ දූපත? ඒ දූපත ඇතුලේ සත්තු ඉන්නවා වගේ. උන් කරදරයක පැටලා කෑ ගහනවා වගේ. මම්මනෝ පප්පනෝ ඈතනෝ බොන්ටනෝ සුද්දෝ එනකම් බඩගින්නේ. ඒකයි මූදට නියවන්නේ. නැව වහම මේ දූපත ඉස්සර හරවන්න. හරි උන් මගේ උගලට අහුණා. මගේ ඉවට නම් කකුල් දෙකේ සත්තු. ඇයි ඒ දඩෝරිය? මොකද එහෙම කියන්න හේතුුනේ හැබෑවටම? ඇත්තම සත්තු නම් මේ විදිහේ නපුරියක් ඉන්න බෑ. තේරුණාද ડોක්ටර්? මේ නම් මිනිස්සුවමයි. ඔව්. බකමූස්. හොඳට බලන්න ඔයගේ ඇස් වලින් ඈත පේනවනේ. මට පේන්නේ මොකක් වුණත් හොරයක් වගේ මෙතන. තව හොඳට බලන්න. සත්තුන්ගේ ඇඳුම් නම් හරි ඒත් ඇතුළේ රින්ගන් ඉන්නේ මහා මුහුදු වගේ. මුහුදු. නව වහම හරවනවා. ඕයි ඉක්මනට රූල දානවා. දානවා. ඉක්මන් කරනවා. හරවනවා. උන් ළඟ බ්ලූ බඳිනවා. ඉක්මන් කරනවා. අයියෙන් ඉක්මන් කරනවා. ඔයිට වැඩිය බෑ ඩොක්ටර්. මම කුරුල්ලන්ට කතා කරනවා. කුරුල්ලනේ වරෙල්ලා. දොස්තර කුරුල්ලන්ට කතා කරනවා. හරි විහිළුවක්. විහිළුවක්? මොකද ડોක්ටර් කුරුල්ලොත් එක්ක ගිලෙන්න පුරුදු වෙන්න හයන්නද හදන්න දන්නේ නැහැ. ඇතේ නවත්ත ගන්න හිනාව. කුරුල්ලෝ දහස් ගණන් එනවා ලනුත් ඇදගෙන. හැබැයි මුන් ලනුව ඇදගෙන ඉන්නේ මොකටද? හා පුදුමයක් නේ ડોක්ටර් කුරුල්ලන්ගෙන් වැඩ ගන්න නැති බලමුකෝ. මුන් ලනුව වලින් නැව ඇදගෙන යනවා. මුන් අපෙන් ගැලවෙන පාටයි. තව අයියෙන් කුරුල්ලනේ. මුන් පහු වෙනවා. දැන් මොකද අපි කරන්නේ? බය වෙන්න එපා. අපි ඉක්මනට අපේ යහස් යාත්‍රා ටික අරගෙන ඒ වගේ නැගලා යමු. සාදුරු ආස්‍යානා. හැමෝම යට තට්ටුවට ගිහිල්ලා ආරස්සා වෙන්න. ඉක්මන් කරන්න කුරුල්ලනේ. ආස දැලක් බදින්න. හරි ડોක්ටර් හරි අපි ඕන වෙලාවක රෙඩි ડોක්ටර්. බ්‍රේක් රිවර්ස්. ඉත බලන්නට ලයිසන්ස් දුන්නේ. බොහොම ස්තුතියි. කුරුල්ලනේ ඒවා ඔක්කොම සුළු දේවල් ડોක්ටර් අපි ඕන වෙලාවක සූදානම් කරියෝ. තනකොළ පෙත්තාස් දූපතට ළඟා වෙනවා. ඩොක්ටරුයි ජෝජුයි දඩෝරියයි මමයි දූපතට යනවා ලෙඩේ සෝදිසි කරලා බලන්න. කිසිම සද්දයක් නැහැ. රණ්ඩු කරලා සද්ද කරන්න උන්ට පණ නැතුව ඇති. එතනින් කොහරි. ඒක තමයි මම බලන්නේ මටත් අප්සෙට්. සද්ද නොකර හිටියොත් නම් මං ඇහුම්කන් දීලා කියන්නම්. මේ අපේ දඩෝරියට හොඳට ඉව තියෙනවනේ ඇන්ටනා එකෙන් අහලා කියයි. මට හිමින් ඇහෙනවා උන් එක එකාට බැන ගන්නවා. මට නම් මොනවත් ඇහෙන්නේ නැහැ. බල්ලෙක් වුණා නම් ඇහෙනවා. උන් අතරේ කට කතා පතරවනවා. හැබැයි බොහෝම හිමින් ඇහෙනවා. මං කරලා යන්න. මග පෙන්වන්න. රයිට් එන්ඩ් මගේ පිටිපස්සෙන් එන්න.
හින්දා සේරම බේත් ගෙනයි. මං හිතුවා අනුමානයක් නෑ මේක විසක්. දිව පොඩ්ඩක් බලමු. කෑමත් සමග සරුවංගගත වෙලා තියෙන්නේ. ඔය මේ තිරුව කෑවනේ. කන්නේ නැතුව අපි බඩගින්න ඉන්නද? අපේ කෑම තිරිඟුනේ ડોක්ටර්. අපි තනකොළ පෙත්තෝනේ ડોක්ටර්. මේ තිරිඟු වලට කෙලස් විස කියලා තියෙන්නේ. ඇඟට ඇතුළු වුණාම මොලේ පිස්සු වෙනවා. රකුස්ගේ හිතේ බේත් නැහැ කියලා ඔහෙට තේරුණා. ඔය ඔක්කොම ලැඩ්ඩු කරුණා කරලා පොලිමට එන්න පොලිමට. මේ සරුවාංගයට ඇතුල් වෙලා තියෙන කෙලස් විස දුරු කරන්න දහම් පැණි එක බිඳුවක් ඇති. මේ කෙලස් විස සංයෝග කරලා තියෙන්නේ තණ්හාව, ඊර්ෂියාව, ක්‍රෝධය කියන විස තුන. දැක්ක නේද කෙලස් විස දුරු වෙලා තිබුණු දහම් ගති මතුවෙලා නැහැ. හේයි අපේ ලෙඩ හොඳයි. අපි දැන් එකමුතුයි. ඉස්සර වගේ. ඒ නිමිත්තෙන් අපෙන් දැන් සින්දුවක්. කැපිලිගේ තිලිගේ ලම් පොතවන්න කියන බේගල් බේද බින්න කරන්න හදතේ. පකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උගුල් බලංචේ. අපි ගත්තොත් ලෝකේ අවියම දෙසෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. පැත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන් සමගිය වේ අපගේ සවිය. කැපිලිගේ තිලිගේ ලම් පොතවන්න කියන බේගල් බේද බින්න කරන්න හදතේ. පකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උගුල් බලංචේ. අපි ගත්තොත් ලෝකේ අවියම දෙසෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. පැත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන් සමගිය වේ අපගේ සවිය. කොටු දවසේ අතුව දැලට ඌදේ මතක නැද්ද නොඉන්න දුක් වේ. සමගි සාමදානේ නම් සීල භාවනාවේ අගේ රටට කියන්න එක් වේ. අගේ රටට කියන්න එක් වේ. හරිම ලස්සනයි. අදහසත් හරිම හොඳයි. දියරකුස් හිතන්නේ අපිට කවදාවත් සනීප වෙයි කියලා. දැන් උඩ පිස්සු හැදෙනවා. මං යනවා යාළුවොත් එක්කලා. බොහොම ස්තුතියි ડોක්ටර්. Itu dia, dokter tanya mah tinggal lagi kamu. Dokter, bagaimana apa ini dokter? Dokter mana? බෙහෙත් මේ පාර ගැලවෙන්න බෑ කුදාරණි. ජෝර්ජ් අපිව අල්ලගෙන කෙලස් දුකින් පෙළෙන උන් සරණට සරසියව් රට දය රැකුමට සරසියව්. ඔයාලා පෙත්තොට කියනවා අපිට ඇටැක් කරන්න. උන්ට අහුනොත් නම් කෑල්ලක්වත් ඉතුරු වෙන්න ඉක්මන් කරලා හංගෙමු. මේ පඳුරස්ස හොඳයි. නමුත් කරනවා එගේ නූල් පොටක් නේ. දෙවන බලaniya සටනට අනේ පාර දෙබරු නතෝ ඉන්න වෙලා මු ගන්නොත් එන්න කලින් අපි විනාශ මේක අතරින් ගිහලා වහගමු. වහපල්ලා උඹතාල වැව්වා. අන්න බඩ කරනවා ගමට කරපු උදව්වට කොහොම ස්තුති කරන්නද මන්දා. ඇයි ලා තනකොළ පෙට්ටස් කොච්චර මට ඉස්සර උදව් කරලා තියෙනවා. මොකද කියන්නේ ගෲප් එකත් එක්ක අපි යමුද පොඩි රවුමක් ගන්න. බොහොම ස්තුතියි ડોක්ටර්. ඒක නම් මාරයි. මෙන්න ලා ගෲප් එකට පුරුදු තැන. Group, what do you say? Are you coming? කැපිලිගේ තිලිගේ ලම් පොතවන්න කියන බේගල් බේද බින්න කරන්න හදතේ. පකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උගුල් බලංචේ. අපි ගත්තොත් ලෝකේ අවියම දෙසෝකේ අපි ළඟ නෑ කොටවන කවිය. පැත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන් සමගිය වේ අපගේ සවිය. කැපිලිගේ තිලිගේ ලම් පොතවන්න කියන බේගල් බේද බින්න කරන්න හදතේ. පකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නැත්තෙන් ඇටෙව්වාට උගුල් බලංචේ.